අයිබෝවන් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඔයගලන්ට ඉතාම වැදගත් පණිවිඩයක් ලබා දෙන්න. මොකද කියනවා නම් අපි බොහෝ දෙනා කරන වැඩේ තමයි අපි සල්ලි හම්බ කරනවා, වියදම් කරනවා, පඩියක් ගන්නවා, මාස ඉවර වෙනකොට පඩිය ඉවරයි. එහෙම නැත්නම් වාහනයක් ගනි, ගෙයක් හදයි. හැබැයි අවසානයේදී අවුරුදු 50ක් 60ක් වුණත් ආපහු සල්ලි හම්බ කරොත් තමයි මේ ඔයගලන්ට සල්ලි ලැබෙන්නේ. ඒ කියන්නේ ඔබ වැඩ කරන්න වෙනවා ඔබට සල්ලි හම්බ වෙන්න. නමුත් ඔබ ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජනයක් කරගත්තොත් ඔබට මේ දේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ නිදාගෙන හිටියත් ඔබට සල්ලි හම්බ වෙනවා. ඔබේ වෙනුවෙන් ඔබට සල්ලි ඔබ වෙනුවෙන් වැඩ කරනවා. මේක ඇති කරගන්න හොඳම ක්‍රමයක් තමයි මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කියන්නේ. ෂෙයා මාකට් එකේ අපි කොහොමද මුදල් යොදවන්නේ කියන එක තමයි මම මේ වීඩියෝ මාලාවේදී කියලා දෙන්නේ. හැබැයි මුලින්ම ඊට වඩා ඔබට මෙන්න මේ ප්‍රශ්නේ මුලින්ම එනවා. ඔබ මේ කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කරන්න ගියාම ඔබට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි පළවෙනියට වෙන්නේ මේක මේ මොකද්ද මේ කොටස් කියන්නේ කොහොමද මේක කරන්නේ? එහෙනම් අපි කවදද පටන් ගන්නේ මේක ඉගෙනගෙන ඉවර වෙලාද පටන් ගන්න ඕනේ කියන එක. නෑ මේක කවදාවත් ඉගෙනගෙන ඉවර වෙලා කරන්න ඕන වැඩක් නෙමෙයි. ඔබට කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න ඕන නම් ඔබ දැම්ම පටන් ගන්න. ඔයාලට දැම්මම පුළුවන් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න. පළවෙනි පියවර තබන්න. කොටස් වෙළඳපොළ ගැන දීර්ඝ විස්තරයක් මගේ ඉදිරි වීඩියෝ මාලාවලින් ටිකෙන් ටික ඔබට ලබා දෙනවා. ඊටාම පැහැදිලිව සරලව ඔබට දුරකථනයක් ඔබගේ ජංගම දුරකථනය ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්න දැනුම අඩු වුණත් කමක් නැහැ. ඔබට මේ සම්බන්ධව කිසිම දෙයක් දන්නේ නැති වුණත් කමක් නැහැ. මුලින් ඉඳන් සරලව මේක කියලා දෙන්න. මේ වැඩ කරන ගමන් ඔබට ඒක ඉගෙනගෙන යන්න පුළුවන්. ඔබේ තියෙන ඔය මේ වගේ දෙයක් පටන් ගන්න තියෙන බය මුලින්ම ඉවත් කරලා පළවෙනි පියවර තියන්න. මොකද්ද අපි මුලින්ම කරන්න ඕනේ? මුලින්ම ඔබට පුළුවන් ඔබේ අතේ තියෙන ෆෝන් එක අරගෙන මේකේ තියෙනවා බ්‍රෝකර් සමාගමක් ඔබට තෝරගන්න පුළුවන්. මුලින්ම ඔබට පුළුවන් කැමති බ්‍රෝකර් සමාගමක් තෝරගන්න. බ්‍රෝකර් සමාගම් ගොඩක් තෝරගන්න ඔබට පස්සේ පුළුවන්. නමුත් මම එක උදාහරණකින් කියලා දෙන්නම්. මුලින්ම මම පාවිච්චි කරන්නේ කැපිටල් ඇලයන්ස් එක. කැපිටල් ඇලයන්ස් එකේ කොහොමද අපි මුලින්ම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒ සඳහා අපි ප්ලේ ස්ටෝර් ගියා. මම යනවා ප්ලේ ස්ටෝර් එකට. ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා අපි මෙතනින් අපි කැපිටල් ඇලයන්ස් කියලා සිලෙක්ට් තෝරගමු. කැපිටල් ඇලයන්ස් ඊට පස්සේ ඔබට ලැබෙනවා මෙන්න වගේ කැල් ඔන්ලයින් කියලා. මේක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔබට ලැබෙනවා අයිදුම් පතක්. මේ තියෙන්නේ මගේ කැපිටල් ඇලයන්ස් නැත්නම් කැල් ඇප් එක. දැන් මේ කැල් ඇප් එකේ තියෙනවා මේ ඉක්විටි කියලා එකක්. මේකට ඉක්විටි සිලෙක්ට් කරගත්තාම ඔබට ඇප්ලිකේෂන් එකක් ලැබෙයි. මේ ඇප්ලිකේෂන් එක මුලින්ම පුරවගෙන යන්න. ඔබට ඒක පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඔබට මේ සඳහා විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ ඔබගේ ජාතික හැඳුනුම්පත ළඟ තියාගන්න. ඒ වගේම බැංකින් ස්ටේට්මන්ට් එකක්, බැංකු ප්‍රකාශනයක් ඔබ ළඟ තබා ගන්න. මුලින් බැංකු ප්‍රකාශනය ලබා ගන්න පුළුවන්. ඔබගේ ගිණුම නැති බැංකුවට ගිහිල්ලා බැංකු ප්‍රකාශනයක් දෙන්න කිව්වහම, බැංකින් ස්ටේට්මන්ට් එකක් දෙන්න කිව්වහම ඔබට ලබා ගන්න පුළුවන්. දැනට ඔබ පළවෙනි පියවර විදිහට මේ දේ කරලා බලන්න. ඊට පස්සේ අපිට ලැබෙන ගැටලු එකින් එක අපිට පුළුවන් විසඳගෙන ඉදිරියට යන්න. බය වෙන්න එපා. ඉස්සෙල්ලා මේ පටන් ගන්න ගිණුම ආරම්භ කරලා ඒ ටික කරගෙන ඊට පස්සේ අපි එකින් එක කොටස් වෙළඳපොළ ගන්න ඉගෙන ගමු. බොහොම ස්තුතියි.